හරි ඉතින් ටිකක් විශේෂ දෙයක් ගැන තමයි මේ වීඩියෝ කරා කතා කරන්නේ. ඒ තමයි සම්පූර්ණයෙන්ම නොමිලේ Python ප්‍රීමියම් කෝස් එකක් ඔයාට මේ වීඩියෝ එක අවසන් වෙද්දී ගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් මෙතනදී මම කතා කරනවා Python සම්බන්ධව. Python කෝස් එකක් සම්බන්ධව මේකේ ස්ට්‍රක්චර් එක හදලා තියෙන ඔයා මොන මට්ටමක හිටියත් ඔයාට බේසික් වල ඉඳලා කොහොමද මේ Python එක එක පැති වලට පාවිච්චි කරන්නේ. ඔයා වෙබ් ඩිවලොප්මන්ට් කරනවා වෙන්න පුළුවන්, ඔයා AI සයිඩ් එකේ ඉන්නවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා ගේම් ඩිවලොප්මන්ට් වල ඉන්නවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන්ස් හදනවා වෙන්න පුළුවන්. මේ මොන දෙයකට වුණත් අපිට Python පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව ගොඩක් හොඳ නොලෙජ් එකක් මේ කෝස් එක කරා ඔයාට ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ කෝස් එකේ ස්ට්‍රක්චර් එක බැලුවොත් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඇත්තටම Udemy වල තමයි මේ කෝස් එක තියෙන්නේ. සහ ඔයාට නොමිලේ මේක ගන්න පුළුවන් ඉදිරි දවස් 4 ඇතුළත. ඉතින් ඒකට අදාළ කූපන් කෝඩ් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාට ඒ හරහා ගිහිල්ලා මේ කෝස් එකට සම්පූර්ණයෙන්ම නොමිලේ එන්රෝල් වීමේ හැකියාව තියෙනවා. හරි ඒ වගේ මේ කෝස් එකේ ස්ට්‍රක්චර් එක බැලුවොත් ඔයාට බලා ගන්න පුළුවන් හැඳින්වීමත් එක්ක ඊට පස්සේ Python කොහොමද වැදගත් වෙන්නේ, Python වලින් මොන වගේ දේවල්ද කරන්න පුළුවන්, මේ දේවල් වල ඉඳන් ඊට පස්සේ Python කොහොමද අපි setup කරගන්නේ, ඊට පස්සේ variables and data types, එක එක විදිහේ operators, ඊට පස්සේ functions, loops, ඊට පස්සේ එක එක collections වර්ග, මේ හැම දෙයක් ගැනම මේ කෝස් එක හරහා සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඒ විතරක් නෙමෙයි, object oriented concepts, databases එක කොහොමද වැඩ කරන්නේ, ඊට පස්සේ error handling, මෙන්න මේ දේවල් ගැනත් අපි මේ කෝස් එක කරා සම්පූර්ණයෙන්ම කතා කරනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට ගොඩක් හොඳ ෆවුන්ඩේෂන් එකක් ඔයාට ලැබුණාට පස්සේ අපි දැනගන්න ඕනේ මේවා කොහොමද ඇප්ලයි කරන්න කියලා. එතකොට එක එක පැතිවලට කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඉතින් මේ කෝස් එක හරහා අපි දැනට අප්ලෝඩ් කරලා තියෙනවා graphical user interfaces කොහොමද මේ Python හරහා හදන්නේ කියලා. ඉතින් ඒකට පැය 4කට වැඩි content එකක් මම මේ කෝස් එකට ඇඩ් කරලා තියෙනවා. සහ ඉදිරියේදී ඔයාලට බලා ගන්න පුළුවන් data analysis සඳහා කොහොමද Python පාවිච්චි කරන්නේ. ඊට පස්සේ web API development වලට කොහොමද පාවිච්චි කරන්නේ. මෙන්න මේ සම්බන්ධවත් contents ඉදිරියේදී මේ කෝස් එකට එනවා. ඒ වගේම තමයි තව web scraping, මෙන්න මේ වගේ එක එක පැති සඳහා කොහොමද Python පාවිච්චි කරන්න කියලාත් අපි මේ කෝස් එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති ගොඩක් හොඳ කන්ටෙන්ට් එකක් මේ වෙද්දිත් පැය 16කට වැඩි කන්ටෙන්ට් එකක් මේ කෝස් එක ඇතුලේ තියෙනවා. ඉතින් ඔයාට සම්පූර්ණයෙන්ම නොමිලේ මේ කෝස් එකට එන්රෝල් වීමේ හැකියාව තියෙනවා. ඒකට අදාළ කූපන් කෝඩ් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට ඒ හරහා ඒ කෝස් එකට එන්රෝල් වෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ගිහිල්ලා තියෙනවා මේ කෝස් එකේ සයිට් එකට. Udemy වලට තමයි ඒතර මම මේ විදිහට ගිහිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ පල්ලෙහාට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් කූපන් කෝඩ් එකක් ඇඩ් කරන්න තැනක් එනවා. මෙන්න මේ විදිහට කූපන් කෝඩ් එකක් අපිට ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී කූපන් කෝඩ් එක විදිහට දෙනවා code pro lk python කියලා. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් code pro lk python කියලා මම දීලා තියෙනවා. ඉතින් මම දැන් මෙතනදී මේක ඇප්ලයි කරාම ඔයාලට බලා ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම නොමිලේ කලින් $34ක් පෙන්නවා. දැන් සම්පූර්ණයෙන්ම නොමිලේ මේ කෝස් එකට එන්රෝල් වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයාට පුළුවන් මේ කෝස් එකට එන්රෝල් වෙන්න. එතකොට මේ කෝස් එක පබ්ලිෂ් කරපු දවස් ඉඳන් මේ වීඩියෝ එක පබ්ලිෂ් කරපු දවස් ඉඳන් දවස් 4ක් යනකම් ඔයාලට මේ කෝස් එකට සම්පූර්ණයෙන්ම නොමිලේ එන්රෝල් වෙන්න පුළුවන්. එතකොට ඉදිරියේදී දාන හැම කන්ටෙන්ට් එකක්ම හැම කන්ටෙන්ට් එකකටම ෆ්‍රී ඇක්සස් කිරීමේ හැකියාව ඔයාට තියෙනවා. ඉතින් මං හිතනවා මේක ගොඩක් හොඳ අවස්ථාවක් ඔයාට මේ ප්‍රෝග්‍රෑමින් එක ඉදිරියට යන්න. ඒ වගේම තමයි තවත් විශේෂ දෙයක් තියෙනවා. මේකෙදී අපි සින්ටැක්ස් වලට අමතරව ඒ ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් ටික හොඳට ඉගෙන ගන්නවා. එතකොට ඔයා මොන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකට shift වුණත් ඉදිරියේදී එතකොට ඔයා එක එක ප්‍රොජෙක්ට් කරන්න එක එක විදිහේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක සම්බන්ධ වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාට අර කන්සෙප්ට් ටික හරියට ලැබිලා තියෙනවා නම් ඒ කන්සෙප්ට් වල වෙන්නේ මොනවද කියලා දන්නවනම් උදාහරණයක් විදිහට error handling ගමු. එහෙම නැත්නම් object oriented programming ගමු. ඒ කන්සෙප්ට් ටික හරියට තියෙනවා නම් ඔයා මොන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකට ගියත් ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකේ තියෙන සින්ටැක්ස් විතරයි. ඒකට හේතුව ඔයා ගාව කන්සෙප්ට් ටික ඔළුවේ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් හොඳ ස්ට්‍රක්චර් එකකට නිර්මාණය කරපු කෝස් එකක් තමයි මේ Python කෝස් එක. ඉතින් ඔයාලට පුළුවන් මේකට එන්රෝල් වෙන්න ඉදිරි දවස් 4 ඇතුළත සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාලට මේ කෝස් එක ඇක්සස් කිරීමේ හැකියාව තියෙනවා. එන්රෝල් වුණාට පස්සේ ඔයාලට ලයිෆ් ටයිම් ඇක්සස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ කෝස් එක මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒතර ඉදිරි දවස් ඇතුළතදී ඔයාලගේ යාළුවන්ට උනත් මේකට සම්පූර්ණයෙන්ම නොමිලේ එන්රෝල් වීමේ හැකියාව තියෙනවා.
ඉතින් මේකට අදාළ සම්පූර්ණ ලින්ක් එක ඊට පස්සේ කූපන් කෝඩ් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් බලා ගන්න හැකියාව තියෙනවා. එහෙම නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.